අදත් මගේ යාළුවෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා ඊමනි with AP YouTube channel එකෙන් අරගෙන එන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ testnet එකක් ගැන අප්ඩේට් වීඩියෝ එකක්. ඉතින් ඔයාලට මතක ඇති අපි මීට මාසෙකට විතර කලින් කරා මෙන්න මේ 0G Labs කියන testnet එක. ඉතින් මෙන්න මේකේ අප්ඩේට් එකක් ගැන වීඩියෝ එකක් තමයි ඔයාලට අරගෙන ආවේ. මොකද මේක ටිකක් වැදගත් අප්ඩේට් එකක් සහ මේකේ අපි කලින් කරාට වඩා පොඩ්ඩක් වෙනස් විදිහේ වැඩ ටිකක් කරන්න තියෙන හින්දා තමයි මට මේ අප්ඩේට් එක ගැන වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා හිතුනේ. එහෙනම් ඉතින් අපි යම් වීඩියෝ එකට යන්න කලින් ඔයාලට මතක් කරනවා ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් ඉක්මනටම subscribe කරන්න. ඒ වගේ මෙහා පැත්තේ තියෙන bell icon එක උඩත් මතක ඇතුව click එකක් දාගෙන යන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. රයිට් ඉතින් ඔයාලා අපේ Telegram channel එකට join වෙලා ඉන්නවා නම් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වෙද්දි මම 0G Labs එකේ testnet v3 එකේ update එක මේ විදිහට share කරලා තියෙනවා. ඉතින් ඇත්තටම කිව්වොත් මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට මම අප්ඩේට්ස් වල උඩට ගියාම මෙන්න මේ විදිහට testnet එකේ v2 එක අප්‍රේල් 23 වෙනිදා තමයි end වෙලා තියෙන්නේ. ඉතින් ඒක ගැන මම අප්ඩේට් එක share කරලා තියෙනවා. එතනින් පල්ලෙහාට ඉතුරු හැම අප්ඩේට් එකක්ම මම මෙන්න මේ විදිහට share කරලා තියෙනවා. ඉතින් මේ විදිහට testnet වල updates ගන්න ඕන නම් ඔයාලා අනිවාර්යයෙන්ම අපේ Telegram channel එකට join වෙලා ඉන්න. පල්ලෙහා description එකේ මම දාලා තියෙනවා link එක. ඒකෙන් ඇවිල්ලා ඔයාලට පුළුවන් අපේ Telegram channel එකට join වෙන්න. ඉතින් ඒක කියන්න හේතුව තමයි සමහර updates video කරලා දාන්න YouTube එකට. ඒවා normally අපි Telegram එකේ main post එකත් එක්ක දිගින් දිගටම mention කරගෙන update ටික share කරගෙන යනවා. special update මොනවා හරි තිබ්බොත් තමයි ඒ දේවල් ගැන වීඩියෝ එකක් කරලා මම YouTube එකට දාන්නේ. ඉතින් testnet එකක් කරනවා නම් අනිවාර්යෙන් හැම අප්ඩේට් එකක්ම ෆලෝ කරන්න ඕනේ. මොකද එහෙම ෆලෝ කරේ නැත්තම් ඒකේ පාඩුව වෙන්නේ අපිටම තමයි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට testnet එකේ v3 එක මේ වෙද්දි live තත්ත්වය තියෙන. ඒ කියන්නේ අපිට මේ වෙද්දි මේක කරන්න පුළුවන්. ඉතින් අද අපි බලමු මොනවද මේකේ අපිට කරන්න තියෙන්නේ, කොයි වගේ විදිහටද අපිට මේක වැඩ කරන්න තියෙන්නේ, facet claim කරගන්නේ කොහොමද, contract එකක් තියෙනවා ඒක deploy කරගන්නේ කොහොමද, ඊට අමතරව මේකේ මොනවද තව අපිට කරන්න තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට මම description එකේ දාලා තියෙන link එකෙන් ආවට පස්සේ ඔයාව අරගෙන එනවා මෙන්න මේ විදිහට testnet v3 එකේ post එකට. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් මේකේ වැඩ ටික කරගන්න. ඉතින් මේ post එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මම facet වලට වෙනම link එකක් මේ විදිහට දීලා තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට facet claim කරගන්න පුළුවන්. ඔයාලට මතක ඇති අපි testnet එකේ වැඩ කරේ මෙන්න මේ වගේ interface එකක. ඉතින් මෙතෙන්ට ඇවිල්ලා මෙතන facet කියන section එකෙන් ගිහිලා ඔයාලට facet claim කරගන්න පුළුවන්. ඉතින් මේ මොන දේ කරන්නත් කලින් ඔයාලා මුලින්ම කරගන්න ඕනේ අලුත් RPC එක ඇඩ් කරගන්න. මොකද කලින් තිබ්බ RPC එක නෙමෙයි මේ වෙද්දි අපිට තියෙන වෙන RPC එකක්. එතකොට අපි ඒකේ RPC එක අපේ MetaMask එකට ඇඩ් කරගන්න ඕනේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙන add new token RPC කියන එකට ක්ලික් කරාට පස්සේ ඔයාව අරගෙන එනවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. ඉතින් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන testnet එක අපිට ඇඩ් කරගන්න පුළුවන් අපේ RPC එක අපි කනෙක්ට් කරන wallet එකට. ඉතින් මෙන්න මෙතන add to metamask. ඔයාලා metamask එක නම් select කරේ මෙතන add to metamask කියන එකට click කරන්න. ඔයාලා OKX wallet එක නම් use කරේ add to OKX wallet කියන එකට click කරන්න. ඉතින් මේ විදිහට click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ wallets open වෙනවා. මෙතනින් මම metamask එක select කරනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් already මම add කරගෙන තියෙනවා කියලා මෙන්න මේ විදිහට message එකක් එනවා. ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්නම් මම add කරගත්ත RPC එක. right ඉතින් wallet එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් 0G Galileo testnet කියලා මෙන්න මේ විදිහට අලුත් RPC එක add වෙනවා. ඉතින් ඔයා මේක උඩ click කරාට පස්සේ ඔයාලට මෙන්න මේ network එක තමයි add කරගන්න ඉන්නේ. ඔයාලට පුළුවන් ඒක add කරගන්න. ඉතින් මෙන්න මේ 0G Newton testnet කියන එක තමයි අපි v2 එකේදී use කරේ. ඉතින් v3 එකේදී අලුත් testnet එකක් RPC එකක් අපිට තියෙනවා. ඉතින් අන්න ඒක තමයි අපි මෙතනදී use කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට add කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙතනින් මෙන්න මේ විදිහට අපිට කලින් වගේම tokens claim කරන්න පුළුවන්. දැන් මෙතන 0G token එනවා. right අපිට කලින් තිබ්බේ E0GI token. මෙතන තියෙන්නේ 0GI token. ඊට පස්සේ bitcoin එක, ethereum එක, USDT එක අපි මෙතනින් මේ දේවලුත් ඇඩ් කරගන්න ඕනේ. ඉතින් මම ඔයාලට කියන්නම් කොහොමද ඒ දේවල් ටිකත් right මෙන්න මේකට අමතරව මෙන්න මේ Bitcoin, Ethereum, USDT කියන ඒවා කොහොමද ඇඩ් කරගන්නේ කියලා.
රයිට් ඉතින් ඊට පස්සේ ඔයාට තියෙන්නේ මෙන්න මෙතෙන්ට ඇවිල්ලා මේකේ ෆේසට් කියන ලින්ක් එකෙන් හරි එහෙම නැත්නම් ඔයාට බලා ගන්න පුළුවන් අපේ වැඩ කරපු වෙබ්සයිට් එකේ ෆේසට් කියලා තියෙනවා. අන්න එතනින් හරි යන්න. ඉතින් මෙතනින් ගියාම ඔයාලව අරගෙන ඉන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. ඉතින් මෙතන connect with X කියන එක ඔයාලා ක්ලික් කරන්න ඕන. ක්ලික් කරාට පස්සේ ඔයාට මෙතනදී X account එකක් authorize කරන්න එනවා. ඔයාලා ඒක authorize කරලා ඉස්සරහට කන්ටිනියු කරගෙන යන්න ඊට පස්සේ තමයි ඔයාට ෆේසට් ක්ලේම් කරන්න දෙන්නේ. ඉතින් මෙතනදී ඔයා මෙන්න මේ විදිහට ඔතොරයිස් කරගත්තට පස්සේ ෆේසට් ගන්න පේජ් එක ලෝඩ් වෙනවා. ඉතින් මෙතෙන්ට ඔයාට තියෙන්නේ ඔයාගේ wallet address එක copy කරගෙන ආවිලා paste කරන එක. ඉතින් ඔයාට මම පෙන්නන්නම් කොහොමද ගන්න කියලා. ඉතින් මෙන්න මේ විදිහට wallet එක ලෝඩ් වුණාට පස්සේ ඔයාට බලන්න මෙතනින් wallet address එක copy කරගන්න. ඒක මෙන්න මේ විදිහට paste කරලා මෙතන I am a human කියන ටික් එක දාලා ඔයාට පුළුවන් මෙතනින් captcha එක verify කරලා ෆේසට් ටික රික්වෙස්ට් කරන්න. රයිට් ඔන්න ඔය විදිහට තමයි අපිට වැඩේ කරන්න තියෙන්නේ. ඉතින් පැය 24කට සැරයක් A0GI token අපිට ගන්න පුළුවන්. ඒක OG token විදිහට තමයි අතෙන්ට ඇඩ් වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට ෆේසට් ටික ක්ලේම් කරගන්න පුළුවන්. ඉතින් මෙතනින් ක්ලේම් වෙන්නේ A0GI එහෙම නැත්නම් OG ෆේසට් එක විතරයි. ඉතින් ඊටු ෆේසට් ටික අපි වෙනම තැනකින් තමයි ක්ලේම් කරගන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහට ෆේසට් ටික ක්ලේම් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන ඩිප්ලොයි කියලා මම ලින්ක් එකක් දාලා තියෙනවා. මෙන්න මේ ලින්ක් එක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාව අරගෙන එනවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් wallet address එක කනෙක්ට් කරගන්න. රයිට් මෙතනින් ඔයාලට පුළුවන් ඔයා zero gravity network එකට රයිට් testnet එකට කනෙක්ට් කරපු wallet එක මෙතෙන්ට කනෙක්ට් කරන්න ඕනේ. කනෙක්ට් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට කනෙක්ට් වුණා කියලා බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මෙතන තියෙනවා zero Galileo testnet v3 කියලා මෙන්න මේක උඩ ක්ලික් කරලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තියෙනවා මෙතන deploy කියලා මේක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් MetaMask එක open වෙලා ඔයාලට confirmation message එකක් එනවා. එතනින් ඔයාලට පුළුවන් මේක confirm කරලා මේ contract එක deploy කරගන්න. ඉතින් මේක අනිවාර්යෙන් ඔයාලා කරගන්න පොඩි network fee එකක් යනවා. අපි claim කරපු facet වලින් මේ fee එක දීලා ඔයාලට පුළුවන් මෙන්න මේක deploy කරගන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට deploy වුණා කියලා අපිට message එකක් එනවා. ඒ වගේම ඔයාලට පුළුවන් මෙන්න මෙතනත් facet කියලා option එකක් තියෙනවා. මෙතනින් zero gravity official v3 right මෙන්න මේ පළවෙනි එකෙන් ගිහිල්ලා ඔයාලට පුළුවන් facet claim කරගන්න. මේ link එකෙන් ආවත් මෙතනින් ආවත් ওই දෙකෙන් කෝකෙන් ආවත් ඔයාලට පුළුවන් facet claim කරගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මෙතන අපිට contract එක deploy කරන වැඩේ කරන්න තියෙන්නේ. right ඉතින් ඔයාලා contract එක deploy කරගත්තට පස්සේ ඔයාලට තියෙන්නේ අපේ final step එකේ තියෙන වැඩ ටික කරන්න. ඉතින් මෙන්න මේ link එක උඩ click කරාට පස්සේ ඔයාව අරගෙන එනවා මෙන්න මේ වගේ interface එකකට. ඉතින් මේකේ තමයි අපිට ඊළඟට වැඩ ටික කරන්න තියෙන්නේ. ඉතින් මෙතනදී අපිට තියෙන්නේ swap කරනවා වගේ දේවල් කරන්න. ඉතින් මෙතනදී තමයි අපිට අවශ්‍ය වෙන්නේ BTC, USDT සහ ETH කියන ඒ වගේ facet ටික 0G Galileo testnet network එක යටතේ. ඉතින් ඒකට ඔයාලට පුළුවන් මුලින්ම මෙතන facet කියන එකට යන්න. ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මෙතනින් අපිට facet request කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මම මෙතන Bitcoin select කරලා මෙතන automatically wallet address එක වැටලා තියෙනවා. ඔයාලා මෙතනින් ඔයාලගේ zero gravity එකට connect කරපු wallet එක මෙතෙන්ට connect කරන්න. connect කරාට පස්සේ ඔයාලට automatically මෙතෙන්ට wallet address එක add වෙනවා බලා ගන්න පුළුවන්. එහෙම add වුණ නැත්නම් ඔයාලට manually copy කරලා මෙතෙන්ට දාන්න පුළුවන්. ඉතින් මෙතන BTC request කරන්න කලින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට add tokens කියලා තියෙනවා බලා ගන්න. මෙන්න මේක උඩ click කරන්න. click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ MetaMask එක open වෙලා BTC token එක ඔයාට මෙතනදී add කරන්න permission ඉල්ලනවා. ඉතින් එතනින් ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට BTC token එක මෙන්න මෙතන click කරලා add කරගන්න. ඉතින් ඔන්න ඔය විදිහට මෙතන තියෙන Ethereum සහ Tether USD කියන මෙන්න මේ tokens තුනම ඔයාලා ඇඩ් කරගන්න ඕනේ. ඇඩ් කරලා ඔයාලට පුළුවන් මෙතන request BTC කියන එක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා නැවතත් MetaMask එක open වෙලා මෙතනදී අපිට facet ටික හම්බ වෙනවා. ඉතින් මෙතනදිත් පොඩි network fee එකක් යනවා කලින් විදිහටම. ඒක දීලා ඔයාලට පුළුවන් මෙතන confirm කියන එක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරලා පොඩි වෙලාවක් යද්දී ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී ඔයාලා request කරපු facet ටික add වෙනවා. ඊට පස්සේ Ethereum එකත් ඒ විදිහටම ඔයාලට add කරගන්න පුළුවන්. USD ඒ විදිහටම ඔයාලට add කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට ඒ ටික add වුණාද කියලා බලා ගන්න මේ විදිහට MetaMask එක open කරලා මෙතනින් අපේ network එක select කරලා අපිට පුළුවන් ඒකේ ඇතුලේ අපි add කරගත්ත tokens ටික සහ ඒ වගේ facet ටික තියනවාද කියලා බලා ගන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ඒ ටික ඇඩ් වෙලා තියෙනවා. ඉතින් මෙතන Bitcoin වලින් නම්
ඔයාට 0.1ක ප්‍රමාණයක් ඩේලි පැය 24කට සැරයක් ගන්න පුළුවන්. ඒ වගේම Ethereum වලින් 10ක ප්‍රමාණයක් ගන්න පුළුවන්. USDT වලින් නම් මට මතක හැටියට 10000ක වගේ ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඉතින් පැය 24න් 24ට ඔයාට පුළුවන් මේ දේවල් ටික රික්වෙස්ට් කරන්න. රික්වෙස්ට් කළා මෙන්න මේ ෆේසට් ටික ක්ලේම් කරගන්න. ෆේසට් ටික ක්ලේම් කරගත්තට පස්සේ ඔයා මෙන්න මෙතන ස්වැප් කියලා තියෙන ඔප්ෂන් එකට එන්න ඕනේ. මෙතෙන්ට ආවට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ ෆේසට් වැලියු එක මෙතනින් වැඩිලා තියෙනවා. දැන් ඔයා BTC සිලෙක්ට් කරොත් BTC තියෙන ප්‍රමාණයත් Ethereum සිලෙක්ට් කරොත් Ethereum තියෙන ප්‍රමාණයත් වෙනවා. ඉතින් මෙතනදී ඔයාට මේ දේවල් වැටුනේ නැත්නම් පොඩ්ඩක් රිෆ්‍රෙෂ් කරන්න. එතකොට ඔටෝමැටිකලි ඔයාට මේ විදිහට ඇඩ් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් අපිට තියෙන මේ තියෙන දේවල් ටික ස්වැප් කරන එක BTC USDT වලටත් BTC Ethereum වලටත් Ethereum USDT වලටත් Ethereum BTC වලටත් ඒ වගේම USDT Ethereum සහ ETH විදිහටත් ඔයාලට තියෙන මෙතනදී ස්වැප් කරන එක. ඉතින් මේක ඔයාලා ඩේලි ඉන්ටරැක්ට් වෙන්න ඕනේ මේ දේවල් එක. ඉතින් මම ඔයාලට එකක් දෙකක් කරලා පෙන්නන්නම් කොහොමද කරගන්නේ කියලා. දැන් මෙතන මම BTC USDT වලට ස්වැප් කරලා පෙන්නන්නම්. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මගේ තියෙන available balance එක තියෙනවා. මේකෙන් මම පොඩි ප්‍රමාණයක් රයිට් මේ විදිහට ප්‍රමාණයක් එන්ටර් කරන්නම්. එන්ටර් කරලා මෙන්න මේ විදිහට ස්වැප් කියන එකට ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ MetaMask එක ඕපන් වෙලා අපිට කන්ෆර්ම් කරන්න මැසේජ් එකක් එනවා. ඒක උඩ ඔයාලා ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ අපිට ස්වැප් එකට අප්‍රූවල් එක හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට කන්ෆර්ම් කරන්න පුළුවන්. කන්ෆර්ම් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ටික වෙලාවකින් මේක ස්වැප් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට transaction is being submitted කියලා එනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට successful කියලා එනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ තිබ්බ BTC amount එක අඩු වෙලා USDT amount එක වැඩි වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මේකේ පළවෙනි පාර වැඩ කරන කෙනෙක් නම් මෙතන swap දුන්නාම ඔයාලට approval request එකක් එන්නේ. ඊට පස්සේ ඔයාලට මෙතනදී balance එක අඩු වුණ නැත්නම් ආයෙ පාරක් මෙතන click කරන්න. click කරාට පස්සේ තමයි ඔයාගේ ස්වැප් එක සක්සස් වෙන්නේ. ඒක පළවෙනි පාර වැඩ කරන කෙනෙක්ට විතරයි වෙන්නේ. ඊට පස්සේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලට තියෙන නැවතත් මේ ඊතලයේ උඩ ටච් කරලා මේක මේ දෙක මාරු කරගන්න එක. ඊට පස්සේ මෙතන තියෙන amount එක ඔයාලා වෙනස් කරන්න මෙන්න මේ විදිහට වෙනස් කරලා ඔයාලට පුළුවන් ආයෙ පාරක් මෙතන swap කියන එකට ක්ලික් කරන්න. ක්ලික් කරලා අර කලින් විදිහටම අපිට තියෙන්නේ මේකෙත් swap එකක් ගන්න එක. ඉතින් ඔන්න ඔය විදිහට මෙතන තියෙන pairs ඔක්කොගෙම ඔයාලා එකිනෙකට swap කරන්න ඕනේ. ඉතින් මේක අනිවාර්යෙන් පැය 24කට සැරයක්. ඒ කියන්නේ දවස ගානෙම ඔයා ඇවිල්ලා මේ දේවල් ටික කරන්න ඕනේ. මොකද මේකේ ඉන්ටරැක්ට් වෙන්න තමයි අපිට තියෙන්නේ. එතකොට ඉන්ටරැක්ට් වෙන්න අනිවාර්යෙන් මේ දේවල් ටික ඔයාලා කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් අපේ මෙන්න මේ swap එක submitted වුණා. ඉතින් ඔන්න ඔය විදිහට තියෙන හැම pair එකකින්ම අපි මේ විදිහට swap කරන්න ඕනේ. තියෙන හැම token එකක්ම use කරලා. ඉතින් ඔන්න ඔය වැඩේ තමයි අපිට මේක කරන්න දෙන්නේ. ඉතින් අපි මේකේ මේ දේවල් ටික daily interact වෙන්න කරන්න ඕනේ. ඒ කියන්නේ පැය 24කට සැරයක් අනිවාර්යෙන් මේකේ මේ දේවල් ටික කරලා අපි මේකේ ඉන්ටරැක්ට් වෙන්න ඕනේ. ඊට අමතරව අපේ මේන් වෙබ්සයිට් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් අපි කලින් මෙතනින් ස්වැප් කරා අපිට දැන් මේ ඔප්ෂන් එක නැති වෙලා තියෙනවා testnet v3 එකේ අලුත් අප්ඩේට් එකත් එක්ක ඉස්සරහට මේ දේවල් ආයෙම enable කරයි. එහෙම වුණාම අපිට පුළුවන් මේකෙත් වැඩ ටික කරන්න. ඉතින් මේ දේවල් ගැන අප්ඩේට්ස් ගන්න ඕන නම් ඔයාලට අනිවාර්යෙන්ම මගේ Telegram channel එකට join වෙලා ඉන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට ස්වැප් කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන pools කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මේකට යන්න. මේකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට liquidity add කරන්න තියෙනවා. ඉතින් මෙතනින් ඔයා කැමති pair එකක් select කරන්න. දැන් උදාහරණයක් විදිහට මම මෙතන BTC USDT කියන එක select කරනවා. select කළා මෙතන deposit කියන එකට click කරන්න. click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට එනවා. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට පල්ලෙහාට ඇවිල්ලා මෙතනින් BTC amount එකක් දාන්න. right මම මේ විදිහට amount එකක් දාන්නම්. එතකොට automaticallyම USDT ප්‍රමාණය මෙන්න මේ විදිහට මෙතෙන්ට වැටෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන approve BTC කියන එකට මම click කරනවා. click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් කලින් විදිහටම MetaMask එක open වෙලා අපිට approval message එකක් එනවා. ඉතින් ඔයාගේ BTC ටික approve වුණාට පස්සේ ඔයාලට පුළුවන් මෙතන approve USDT කියලා තියෙනවා. අන්න ඒකට click කරන්න. click කරාට පස්සේ ඔයාලට ආයෙම request එකක් එනවා USDT වලට approval එක දෙන්න කියලා. ඉතින් ඔයා ඒකත් approve කරන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔයාට මේ liquidity pool එකට liquidity add කරන්න පුළුවන් වෙන්නේ. right ඊට පස්සේ මේ දෙකටම approval දීලා ඔයාට බලා ගන්න පුළුවන් මෙතන add liquidity කියලා තියෙනවා. මෙන්න මේක උඩත් click කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒ කලින් විදිහටම පොඩි ෆී එකක් ඇවිලා
මෙතනින් approve request එකක් ආයෙම එනවා. අන්න ඒක confirm කරාට පස්සේ liquidity add කරන වැඩෙත් ඔයාලට complete කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහටම පොඩි fee එකක් යන්නේ කලින් වගේ fee එක ගොඩාක් යන්නේ නැහැ. ඉතින් ඒ වගේ fee එක ගොඩක් වැඩි අගයක් මෙතන පෙන්නන වෙලාවක් තිබ්බොත් ඔයාලා ඒ වෙලේට මේ වැඩේ කරන්න යන්න එපා. ටික වෙලාවක් ඉඳලා ආයෙ පස්සේ ඔයාලා try කරන්න. එතකොට fee එක ආයෙම normal තත්ත්වයට වැටිලා තියෙයි. ඉතින් සාමාන්‍යයෙන් යන්නේ 0.01ක zero gravity tokens තමයි මේකේ fee එක විදිහට යන්නේ. right ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ transaction එක success වෙනවා. මෙතන මගේ balance එක අඩු වෙලා තියෙනවා. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් ඊට පස්සේ නැවතත් pools කියන එකට එන්න. ආවට පස්සේ ඔයාලට මම කියලා දෙන්නම් කොහොමද අපි add කරපු pool එකකින් අපේ liquidity remove කරන්න කියලා. ඉතින් මෙතන my pool කියන එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඔයා add කරලා තියෙන pools ටික මෙන්න මේ විදිහට එනවා. ඉතින් මෙතනින් ඔයා පෙයස් කිහිපයකම මේ විදිහට ඇඩ් කරොත් මෙන්න මෙතන කිහිපයක්ම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට තියෙන මෙතන manage කියන එකට යන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා remove කියන option එක. මේකෙන් 25% හරි එහෙම නැත්නම් ඊට අඩු ගාණක් හරි ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට select කරන්න. select කළා මෙන්න මෙතන remove liquidity කියන එකට click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේකෙන් කලින් විදිහටම approval message එනවා. ඒ ටික approve කරලා liquidity remove කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් අපේ remove කරපු එක success වුණා කියලා අපිට message එක එනවා. right ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේකේ අපිට liquidity add කරන එක සහ remove කරන එකත් කරන්න තියෙන්නේ. ඉතින් දැන්ට මේ දේවල් ටික විතරයි ඔයාලට කරන්න තියෙන්නේ. ඉතින් ඉස්සරහට updates මොනවා හරි ආවොත් ඒ හැම දෙයක්ම මම මගේ Telegram channel එකේ share කරනවා. ඉතින් මේ testnet එකට ඔයාලා participate කරනවා නම් අනිවාර්යෙන් මේකේ අප්ඩේට් මිස් කරගන්න නැතුව කරන්න Telegram channel එකට join වෙලා ඉන්න. එහෙනම් ඉතින් වීඩියෝ එක අදට මම මෙතනින් ඉවර කරන්න. ඉක්මනටම අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් අදට මං ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම ජය වේවා.